වෙල්කම් ටු ටී කෝඩ්. අද කියලා දෙන්නේ අලුත්ම දෙයක් ගැන. අද අපි කතා කරන්නේ ඩෙවලොපර්ස් කෙනෙක්ට නැතුවම බැරි ටූල් එකක් ගැන. ඒ කියන්නේ මේකෙන් වෙන්නේ ෆ්‍රොන්ට් එන්ඩ් එකයි බෑක් එන්ඩ් එකයි ටෙස්ට් කරන්න ගන්න එක. ඒ කියන්නේ අපිට මේකෙන් පුළුවන් API ටෙස්ට් කරන්න, එතකොට වෙබ් සපෝට් ටෙස්ට් කරන්න වගේ දේවල් පුළුවන්. මේක සමානයි Postman කියන software එකටයි. එතකොට Thunder Client කියන software එකටයි ටිකක් සමාන ටිකක් තමයි මේකෙන් වෙන්නේ. හරි අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. ඉස්සලාම ඔයාලා යන්න ඕන ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකට ගිහලා ටැබ් එකක් ඕපන් කරගන්න. ඒකේ ගහගන්න tcode.store කියලා. ඊට පස්සේ මෙතන පාස්වර්ඩ් එක මං වීඩියෝ එක මැදදී නැත්තම් දැන් පිටන්නම්. පාස්වර්ඩ් එක තමයි fox ඊට පස්සේ මෙතන කෝඩ් එක vx 85 අන්ලොක් කරගත්තාම මේ වගේක් එනවා. ඊට පස්සේ ඔයාලට ගිහේ අදාළ ඩොමේන් එකට යට තියෙන ඔයාලට අදාළ ටෙලිග්‍රාෆ් එක මෙන්න මේ විදිහට කරන්න ඕන විදිහ මේක. ඊට පස්සේ අපි ඕපන් එකට ගියාම අපේ අදාළ එකට ගිහේකි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක ටෙස්ට් එකට යන එක. ඉස්සෙල්ලාම මම get එක ටෙස්ට් කරලා ඔයාලට පෙන්නන්න. get එකේදී අපිට සාමාන්‍යයෙන් තොරතුරු ඒ කියන්නේ data send කිරීමක් වගේ තමයි අපි get එක ගන්න ගොඩක් වෙලාවට. එතකොට get එක අපි select කරලා මෙතන https දීලා අපිට කැමති එක මෙතන දුන්න හැකි. මම දෙනවා kuda.store මම ඒක send කරනවා. ඊට පස්සේ ඔයාලට file මේක මේ වෙලාවේදී කියන්නේ මම වීඩියෝ එක හදන්න කලින් ගොඩක් request කරා මේකට. මම හිතන්නේ අපිට ඒක block වෙලා තියෙන්නේ. google.com example.com මෙතන දීලා තියෙන එක බලන්න. මේක ගත්තා මේක. මේ විදිහට send කරා. එතකොට ඔයාලට පෙන්නනවා මෙන්න මෙහෙම request එකක්. මෙතන ඔයාලා review එක ගත්තොත් මේකමයි පෙන්නන්නේ. header එකේ නම් අපිට ඒ request එක ගැන පෙන්නන software එකක් මේක. එතකොට එහෙම ගියාම අපිට මෙතන 200 OK වලින් කියනවා මේක success වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ මේ response එක success handshake එක. එතකොට අපි ඊළඟ එකට ගියොත් ඊළඟ එකේ තියෙන post එක check කරගන්න මෙහෙම https දා ගන්නවා. මෙතනදී අපි මේක දා ගන්නවා. මෙතනදී අපි දත්තයයිමක් කියන්නේ data send කිරීමක් තමයි මෙතනින් බලාපොරොත්තු වෙන post එකෙන් API එකක් වගේ තමයි සාමාන්‍ය post වලත් එක්ක use කරන්නේ. එතකොට post හරි මම මේක දීලා ඊට පස්සේ panel එකට ඒ කියන්නේ body එකට යනවා. body tab එකට එතනට ගිහිල්ලා මෙන්න මේ JSON core එක paste කරගන්නවා. ඊට පස්සේ මම ආයෙ send එකක් දෙන්න. එතකොට මෙන්න මේ විදිහට බලා ගන්න. මෙතනදි වෙන්නේ අපි ආපු හැම data එකක්ම මේ API එකේ print වෙලා පෙන්නනවා. මෙන්න මේ විදිහට අපේ ID එක 101 විදිහට පෙන්නනවා. headers එකට ගියාමත් normal header එකක් තියෙනවා මෙන්න මේ විදිහට. එතකොට අපි නැතර report ඒ ගැන බලන්න reporting endpoint ගැන බලා ගන්න පුළුවන්. මෙතනදී Hekoro එකේ තමයි මේක run වෙන්නේ. ඒ විදිහට තමයි මෙතන වෙලා තියෙන්නේ. හරි ඊළඟට යන්න අපි වෙබ් සොකට් එකක් ටෙස්ට් කරන්න. වෙබ් සොකට් එකේ මෙතන වෙබ් සොකට් ටැබ් එක හරිය නැත්නම් ඔයාලට මෙතනින් ඔහොම සිලෙක්ට් කරගන්න පුළුවන්. එතනට ඔයාලගේ ඉන්ටර්ෆේස් එක මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. ඊට පස්සේ අපි සාමාන්‍ය වෙබ් සොකට් ටෙස්ට් කරන්න ගන්න මෙන්න මේ සයිට් එක. මම මෙතන WSS දා ගන්නවා. ඒ වගේම මම මෙතන දෙනවා hello world කියලා. hello world world දීලා connect කියන බටන් එක ගහුවම අපිට පේන මේ connect ලා disconnect වෙනවා. ඒකට හේතුව තමයි මේක connect ලා disconnect වෙනවා කියන්නේ මේ web socket එක අපිට සාර්ථකව කියන්නේ pass වුණා. ඒ වගේම සාමාන්‍ය මේ Cloudflare එක තමයි මේක run වෙන්නේ සාමාන්‍යයෙන් අපිට දවසට දීලා තියෙන රික්වෙස්ට් ගානක් තියෙනවා. ඒ රික්වෙස්ට් ගාන ඇතුළත යන්න ඕන හින්දා තමයි කනෙක්ට්ලා ඩිස්කනෙක්ට් වෙන්නේ නැත්නම් මේ කනෙක්ට් වෙලා තියෙන්නම හදන්න පුළුවන්.
ඊට පස්සේ මම මේක ක්ලියර් කරලා මෙතන ආයි සෙන්ඩ් එක ඔයගොල්ලෝ වෙන්නනම් ඔයාලට මෙන්න මේ විදිහට කනෙක්ට් ටු ඒ කියන්නේ අපිට සාර්ථකව කනෙක්ට් වුණා මේක. සාමාන්‍යයෙන් ඔයාලට මෙතන රතු පාට කලයකින් රික්වෙස්ට් එකක් එනවා නම් එහෙම આવුත් එහෙම ඒක WS කනෙක්ට් වෙන්නේ නැහැ. ඒකට ඔයාලට ඒක පොඩ්ඩක් බලන්න මොකක්ද ඒකේ හේතුව කියලා. ඒ වගේම ඒ වගේ මෙතන මම ඔයාලට දාලා තියෙන රූපයක් එක මේකෙන් යන සිද්ධිය ඔයාලට මේක පොඩ්ඩක් කියවලා අදහසක් ගන්න පුළුවන් මේක ගැන. ඒ වගේම graph QL පරීක්ෂාවක් පුළුවන් අපිට. graph QL එක ගැන බලන්න. graph QL එක බලද්දී අපි මෙන්න මේ graph QL එක මෙහෙම සිලෙක්ට් කරලා මෙතන graph QL එක සිලෙක්ට් කරන්න ඕනේ. ඒ වගේම අපි endpoint එකටයි උඩ තියෙන API දාන කොටසටයි මේක දාගන්න ඕනේ. දෙකේම තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි query එක විදිහට මේක යොදා ගන්නවා. මේකෙදි වෙන්නේ රටවල් ඒ කියන්නේ country code එකයි country එකේ name එකයි යටින් පෙන්නන විදිහට මේ ඒ කියන්නේ JSON එකකින් අපි වෙනම query ගන්න එකක් වෙන්නේ මෙතනදී. මම මෙතන connect එක දුන්න ගමන් ඔයාලට පෙන්නනවා review එකේ මෙන්න මේ විදිහට country code එකයි country එකේ name එකයි පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට ඕන මේක ගන්න පුළුවන් chart line එකකට. ඒ කියන්නේ මෙතන නම් මෙතන එන code එක නම් ඔයාලට පොඩ්ඩක් හිතා ගන්න අමාරු වෙයි. no chart මේ bar chart එක ගමු. මෙන්න මේ විදිහට පෙන්නනවා. ඒ කියන්නේ ID ගන්න එහෙම එන්නේ. මම ඔයාලට ඊළඟ එකේදී පෙන්නනවා නම් ඊළඟ example එකේදී කොහොමද මේ bar chart pie chart use වෙන්නේ කියලා. ඊට පස්සේ අපි ඊළඟට යනවා. ඒක තියෙන chart එක. ඒකට get method එකෙන් තමයි ගන්න මම උදාහරණ තියෙන එකත් එක්ක. මට මොකද මේ data මට ගන්න ඕනේ. ඊට පස්සේ මම මේක දානවා මේ විදිහට තිබ්බේ API එක. ඊට පස්සේ setting එකට ගිහිල්ලා ඔයාලට කැමති එකක් මෙහෙම select කරගන්න පුළුවන්. ඊට පස්සේ මම send කියන එක දෙනවා. ඊට ඔයාලට පෙන්වන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙතනදී මේ එතන තියෙන data ඇත්තට වැඩි data ප්‍රමාණය වැඩි ඒකයි ඔක පෙන්නන්නේ. නැත්තම් කොටස් වශයෙන් අර අපි කලින් බලපු විදිහට පෙන්නනවා. මෙතනත් එහෙමයි. ඊට පස්සේ අපි authorization එකට යනවා. එතනදී authentication එකේදී එතනදී අපි check කරන්නේ token එක. එතකොට අපි ඉස්සෙල්ලාම යන්න ඕනේ මෙන්න මේක copy කරගන්න ඕනේ. ඔයාලට කැමති එකක් කියන්නේ මම මෙතන මේ ටෙස්ටිං වලට ඒ කියන්නේ මේක එක්සැම්පල් එකක් විදිහට තමයි මේ පාවිච්චි ගන්නෙ. ඔයාලට ඔයාලගේ වැඩවලදී ඔයාලගේ පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට අදාළ ඔයාලගේ වැඩේ කරගන්න පුළුවන් එක. එතකොට මේක තව යොදා ගන්න පුළුවන් බක්ස් වල හෙල්න හෙඩර් ගියවන්නේ වගේ වලට ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක මෙතනට දාගන්නවා. ඊට පස්සේ මම method එක git විදිහට select කරගන්නවා. HTTPS දාගන්නවා. ඊට පස්සේ අපි යන් out කියන tab එකට. එතකොට එතන අපිට තියෙන වෙනම token වර්ග තුනක් තියෙනවා. barrier token එකයි basic out එකයි API key එකයි. අපි මේක select කරගන්නවා. ඊට පස්සේ මෙතනට දාගන්න අපි කැමති එක. මම මෙතන දානවා admin එක දෙක තුන වගේ දාගන්නවා. ඊට පස්සේ මම මේක send කරනවා. ඊට පස්සේ අපිට review එක බලා ගන්න පුළුවන්. මම හිතන්නේ අපි කලින් දාපු එකේ ගැටලුවක් තියෙන්නේ. මේක refresh කරගන්නවා. ආයෙ මම දාන්න. copy කරලා මෙතන දානවා. HTTPS කොටස අපි අයින් කරලා මෙතන දානවා HTTPS ඒ වගේ මෙතන get එක දානවා. ඊට පස්සේ අපි මෙතනට යන out එකට මෙතනට ගිහිල්ලා මෙතන මේක select කරනවා. ඊට පස්සේ මෙතනට අපි token එකක් දානවා admin. ඊට පස්සේ අපි send button එක ඔබනවා. හරි. එන්න මේ විදිහට අපිට එතනදී පෙන්නනවා. ඒ කියන්නේ අපි authentication එක මේ true වෙලා තියෙනවා. ඒ වගේම token එකත් මේ විදිහට ඇවිල්ලා තියෙනවා.
ඊට පස්සේ අපිට ඊළඟ එක තමා අපිට මේකේ ENE variable. ඒ කියන්නේ අපිට variable එකක් දාලා variable check කරන්න පුළුවන්. දැන් මම මෙතන Google දාලා තියෙනවා. එතකොට ඔයාලට මෙතන කැමති එකක් දාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙතනට decode කියලා එකක් දෙන්න. example.com එක මම මෙතන දාගන්නවා save කරගන්නවා ඊට පස්සේ මම මේක refresh කරගන්නවා ඒත් ENE variable එකේ විදිහටම තියෙනවා එතකොට මෙතන https දාගන්නවා get method එකෙන් දාගන්නවා ඊට පස්සේ column දෙකක් කියන්නේ sorry මේ විදිහට සංගල වරහන් දෙකක් ඇතුලේ අපි type කරනවා T-code කියලා ඊට පස්සේ send කරනවා මෙන්න මේ විදිහට එකක් එනවා T-code එක හරිය ගිහලා තියෙනවා. ඔයාලට පෙන්වනවා මෙතන review එකේ example එක පෙන්වනවා. ඒ කියන්නේ මෙන්න මෙතන දාපු variable එක අපි සමාන කරනවා මෙන්න මේ විදිහට. ඒ කියන්නේ variable එක කියන්නේ දැන් අපි T-code කියන එකට සමාන කරනවා example.com කියන variable එක. sorry T-code කියන variable එකට example.com කියන එක සමාන කරනවා මේ විදිහට. සමාන කරලා මෙන්න මෙතන මේ විදිහට දාලා අපිට මේක use කරලා එතකොට ඔයාලට ඕන නම් /API එහෙම දාලා ඔයාලට check කරන්න පුළුවන්. එතකොට අපිට සම්පූර්ණ එකම ටයිප් කරන්න ඕනේ දැන් API ගොඩක් වගේ චෙක් කරනවා නම් එතකොට අපිට මේ විදිහට V1 ඒ විදිහට අපිට කැමති විදිහට දාලා අපිට සයිට් මෙතන මාරු කර කර දැන් T-code එක මට ඕනේ my URL එක නම් මෙතන my URL එක දාලා එහෙම අපිට චෙක් කරගන්න පුළුවන් දැන් මෙතන මෙහෙම endpoint යන තියෙන තමයි මෙතන hardware not found කියලා ආවේ එතකොට එහෙම තමයි වෙන්නේ ඊට පස්සේ අපිට වෙනම තියෙනවා මෙතන cu import curl කියලා එකක් එතකොට අපිට එතනදී හිතන්නකෝ අපි මේ වගේ දැම්ම කියලා copy කරලා එතන දාපුවාම මේ curl එකට එහා පැත්තෙන් දෙන post එකට අදාළ setting ටික මෙන්න මේ විදිහට දෙනවා දැන් අපි මෙතන post කියලා select කරලා තියෙනවා නම් අපි import කරද්දී මෙන්න මෙතන post කියන එක ඇවිල්ලා https වෙලා example එක ගන්න අපි මේක send කරාම අපිට මෙන්න මේ විදිහට පෙන්නනවා. එහෙම තමයි වෙන්නේ. ඊට පස්සේ දැන් URL එකෙන් යවද්දී ඒක අපිට hardship not allowed කියලා වැටෙනවා. එහෙම තමයි. එතකොට අපිට මෙතනින් එහෙම එද්දි device මාරු කර බලන්න දැන් මම iPhone 14 එක වගේ දාලා බලුවොත් එහෙම අපි යාලා බලන එකත් එහෙමයි. ඊට පස්සේ Pixel 6 එක යාලා බලන එකත් එහෙමයි. ඊට පස්සේ desktop එක එතකොට අපිට වෙන්නේ user agent මාරු වීමක් මෙතන වෙන්නේ එතනදි වෙන්නේ user agent එක මාරු වෙලා request එක යවන එකක් තමයි මෙතනදි වෙන්නේ මේක වල ගොඩක් වැදගත් සමහර වෙලාවට අපිව real person කෙනෙක් වගේ ඇතුළට යවද්දි මේවා ඒ කියන්නේ අදාළ device එක block වුණොත් එහෙම තවත් වෙන device එකක් ඒ කියන්නේ user agent වෙනස් කරලා අපිට යවන්න පුළුවන් නම් ඒක ටිකක් වැදගත් API වලට එහෙම මොකද එතකොට අපිට API mobile device වලට එතකොට tab වලට නැත්නම් අපිට web browser ඒ කියන්නේ අපේ device අදාළ device එකට වෙනම API එක check කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා එහෙම තමයි වෙන්නේ මොනවා හරි ගැටලුවක් තිබ්බොත් ඔයාලා වීඩියෝ එක යටින් දාන්න අනිවාර්යෙන් වීඩියෝ එක හොඳ නම් like කරන්න subscribe කරන්න share කරන්න හරි ගොඩක් ස්තුතියි ජය වේවා